මගේ දුවලා පුතාලා හැම දෙනාටම. ඉතින් කොහමද ඔයාලට? දැන් නිවාඩු කාලෙත් ඉවර වෙන්න ළඟයි නේද? ඉතින් නිවාඩු කාලේ ඔයාලා මොකද කරේ? සතුටින් හිටියා නේද? එහෙනම් ඉතින් අද අහමුද මගේ ලස්සන කතාව. අදත් මම ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. එහෙනම් අහගන්නකෝ. අද මං ඔයාලා වෙනුවෙන්ම හදපු අලුත්ම කතාවේ නම තමයි එලාරා සහ පුංචි කුරුල්ලා. අපේ මේ පෘථුවියේ එක තැනක තිබුණා හරිම නිහඬ ලස්සන වනාන්තරයක්. කැලයක් කියලා කිව්වත් හරි. ඉතින් මේ වනාන්තරයෙන් එහා ඒ කියන්නේ මේ ලස්සන කැලේ පහු කරගෙන ඈතට යනකොට රෑටත් දිලිසෙන ලස්සන මල් පිරුණු ඉන්ද්‍රජාලික උද්‍යානයක් තිබුණා. මේ උද්‍යානයේ එලාරා කියලා ලස්සන පුංචි සුරංගනාවියක් ජීවත් වුණා. එයාට උදේට දිලිසෙන පිනිබිඳු වගේ හරිම සිනිදු පියාපත් වගේම ඉර එළිය වගේ උණුසුම් ලස්සන ඇස් දෙකක් තිබුණා. මේ පුංචි සුරංගනාවිය ළඟ එයාගේ අතේ නිතරම පුංචි දිලිසෙන ආලෝකයක් තිබුණා. මේ ලස්සන පුංචි උයන එලාරගේ නිවහන වුණා වගේම ඒ ගෙදර හැම වෙලාවෙම සාමයෙන් සතුටින් සහ පුදුමයෙන් පිරීලා තිබුණා. එලාරගේ අතේ තිබුණේ පුංචි ආලෝකයක් වුණාට ඒක හරිම විශේෂයි. ඒ ඇයි කියලා මගේ දුවලා පුතාලා දන්නවද? දන්නේ නේද? එහෙනම් අහගන්නකෝ. කාට හරි සතුටක් දැනුණාම ඒක ගොඩාක් දීප්තිමත්ව දිලිසුණා. කාට හරි දුකක් තනිකමක් දැනුණාම ඒක හරිම සංසුන්ව පුංචි ආලෝකයක් විහිදෙව්වා. මේ පුංචි එලාරා එයාගේ මේ ආලෝකයට සවන් දුන්නා. ඒ ආලෝකයෙන් කියවෙන දේ මොකක්ද කියලා කල්පනා කළා. කාට හරි කරුණාව අවශ්‍ය වූ විට ඒ පුරුද්ද ඒක එයාට දැනගන්න උපකාර වුණා. උදා වෙන හැම රැකම එලාරා උද්‍යානය හරහා හිමින් පියාසර කරමින් බලා සිටියා. සවන් දුන්නා. තරු දිලිසෙමින් තිබූ අතර සඳ රිදී පැහැයෙන් පැබළුණා. එදා හරිම නිහඬ රාත්‍රියක් කියලා එලාරට හිතුණා. ඔහොම ඉන්න අතරතුර එලාරට පුංචි සද්දයක් ඇහුණා. හැබැයි ඒක හිනාවක්වත් මිහිරි ගීතයක්වත් නෙමෙයි. ඒක හරිම මෘදු, පාළු, දුක හිතෙන හඬක්. එලාරාගේ හඬ ආපු පැත්තට හැරිලා නතර වුණා. එයාගේ අතේ තිබුණු පුංචි ආලෝකය අඩු වෙලා අඳුරු වෙලා යාන්තමට දිලිසුණා. එලාරාගේ ආලෝකය පෙන්නන පාර දිගේ ඇවිදගෙන ගියා. පුංචි අත්තක් උඩ පුංචි කුරුල්ලෙක් තනියම වාඩි වෙලා ඉන්නවා එලාරා දැක්කා. එයාගේ පිහාටු රැලි ගැහිලා ඔළුව පාත් වෙලා තිබුණා. මට තවත් ගී ගයන්න විදිහක් නෑ, කුරුල්ලා දුකෙන් කිව්වා. මගේ මිහිරි හඬ නැති වෙලා ගිහින්. දුක වැඩිකමට වගේ හඳ එළියත් එලාරවත් කුරුල්ලවත් එයාගේ ආලෝකයෙන් ඔතාගත්තා. එලාරා පාවෙලා ගිහින් කුරුල්ලා ළඟ වාඩි වුණා. එලාරා කිසිම දෙයක් නොකිය එයාගේ මුළු හදවතින්ම කුරුල්ලට සවන් දුන්නා. කුරුල්ලා කියන දේවල් අහගෙන හිටියා. කුරුල්ලා කතා කළා. එයාගේ බය ගැන, දුක ගැන කතා කළා. ගීතය නොමැතිව මේ ලෝකයේ ලස්සන වනාන්තරේ කොයි තරම් නිහඬද කියලා කතා කළා. හැම දේම අහගෙන හිටපු එලාරා හරිම කරුණාවන්ත විදිහට සිනාසෙමින් ඇගේ දිලිසෙන ආලෝකය ඔසවා ගත්තා. අපි ගැන විශ්වාස කරනකොට මේ ආලෝකය ගොඩාක් වැඩි වෙනවා, ඇය කිව්වා. ඔබ හයියෙන් ගායනා කළේ නැති වුණාට කමක් නැහැ.
හැබැයි ඔබ ගැන විශ්වාසයෙන් නිර්භීතව ගායනා කරන්න. ආලෝකයේ දීප්තිමත් එළිය හිමීට කුරුල්ලා වටේ ගමන් කළා. මේ ලස්සන පුංචි කුරුල්ලා ඇස් වහගෙන ගැඹුරු හුස්මක් ගත්තා. මුලදී පුංචි ශබ්දයක් විතරක් එළියට ආවා. මේ විදිහට ඉක්මනටම හරිම මිහිරි ගීතයකින් මුළු පළාතම පිරීලා ගියා. ගස්වල අතු මේ හඬ එන පැත්තට නැමුණා. තරු තව තවත් දීප්තිමත්ව බැබළුණා. කැලේ හිටපු හැම සතෙක්ම මේ හඬ එන පැත්තට ඇදිලා ගියා. ඔවුන් සිනාසෙමින් අත්පුඩි ගසමින් ගීතයේ තාලයට පැද්දුනා. මේ පුංචි කුරුල්ලාගේ මිහිරි ගීතයේ ශබ්දය ටිකෙන් ටික වැඩි වුණා. එයාගේ බය, දුක නැති වෙලා සතුට වැඩි වෙන්න ගත්තා. එලාරගේ පුංචි ආලෝකය වෙන කවරදාටත් වඩා දීප්තිමත්ව බැබලෙන්න ගත්තා. කුරුල්ලා හරිම සතුටින් එයාගේ පියාපත් සලමින් කිචි බිචි ගාලා මෙහෙම කිව්වා. ස්තුතියි එලාරා, මට මගේ හඬ නැවතත් හමු වුණා. ඉතින් ඒ වෙලාවේ එලාරා කුරුල්ලට ලං වෙලා ඔබේ ගීතය හැම මොහොතකම ඔබ තුලම තිබුණා පුංචි කුරුල්ලෝ කියලා hina වෙලා කිව්වා. සඳ අහසෙන් සමුගන්න මොහොතකට පෙර එලාරා එගේ දිලිසෙන උද්‍යානයට ආපසු පියාසර කළා. දැන් එලාරාගේ පුංචි ආලෝකය ටිකෙන් ටික අඩු වෙලා සාමාන්‍ය ආලෝකයක් විහිදුණා. ඇය හරිම සතුටින් සිනාසුණා. ඉතින් මේ කතාව අහපු මගේ දුවල පුතාලත් මේක මතක තියාගන්න. කරුණාවන්ත හදවතක්, අනිත් අයට සවන් දෙන්න පුළුවන් ඉවසීමක් සහ Taman ගැන තියෙන විශ්වාසයට පුළුවන් මේ ලෝකයට ආලෝකයක් අරගෙන එන්න. ඒ නිසා අද ඉඳන් ඔයාලත් ඔයාලගේ හොඳ ගති රැකගෙන තවත් හොඳ ගති ජීවිතයට එකතු කරගන්න. එහෙනම් ඉතින් උදා වෙන 2026 අවුරුද්ද වාසනාවන්ත නිදුක් නිරෝගී අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මම ගිහින් එන්නම්. ආයෙත් ලස්සන කතාවක් අරගෙන ඔයාලව බලන්න එනකන් පරිස්සමින් සතුටින් ඉන්න.